වෙච්ච විදියටම අපි අපේ සෙකන්ඩ් බ්ලොග් එක අරන් ආවා. අපි සෙකන්ඩ් බ්ලොග් එක විදියට ගේන්න හිතුවේ ස්ටඩි බ්ලොග් එක. ඉස්සරහට අපි අලුත් කන්ටෙන්ට් ගේන්න බලාපොරොත්තු වෙනවා. කොහොම හරි අපේ සෙකන්ඩ් බ්ලොග් එක වෙන්නේ ස්ටඩි බ්ලොග් එක. කොහොම හරි අපේ ස්ටඩි ටිප්ස් ටිකක් අද අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතාගෙන ඉන්නවා. මුලින්ම කියන්න ඕනේ අපි මේ ලෙක්චරර්ස්ලවත් මහා ලොකු මොලකාරයවත් එහෙම නෙමෙයි. ඒ වුණාට නෝමලි අපි යූස් කරන ටිප්ස් ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න අපි හිතුවා. මුලින්ම ඔයා කියන්නකෝ අපේ ෆස්ට් ටිප් එක. අපි නෝමලි ටයිම් ටේබල් එකක් නම් හදාගන්නේ නැහැ. අපි කරන්නේ එදා දවසේ කරන්න පුළුවන් ටාස්ක් ටික අපේ ඩයරි එකේ අරගෙන නෝට් ඩවුන් එකක් කරගන්න එක තමයි කරන්නේ. ඔය වීඩියෝ එකේ පේන විදියට අපි සාමාන්‍යයෙන් අපි කරන්න හිතන වැඩ ටික නෝට් ඩවුන් කරගන්නවා. එහෙම කියලා ඔයාලට දවසට කරන්න බැරි ප්‍රමාණයේ වැඩ ප්‍රමාණයක් නෝට් ඩවුන් කරගන්න එපා. නෝමලි ඔයාලා දන්නවනේ. ඔයාලට මේ දවස් ඉවර වෙද්දි මෙන්න මේ ටික ඉවර කරගන්න පුළුවන් කියලා. අන්න ඒ ටික ඔයාලගේ ඩයරි එකේ පොඩි නෝට් එකක් දාගන්න. මට හිතෙනවා ටයිම් ටේබල් එකකට වැඩ කරනවට වඩා එහෙම අපි දවසට ප්ලෑන් එකක් ගහගෙන වැඩ කරගත්තාම ඒ වැඩ ටික දවස අවසානයේදී අනිවාර්යෙන් අපිට ඉවර කරගන්න පුළුවන් වෙනවා කියලා. අපේ සෙකන්ඩ් ටිප් එක තමයි වැඩ කරන ටයිම් එක. ඒක එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයා තේරුම් ගන්න ඔයා නයිට් පර්සන් කෙනෙක්ද ඩේ පර්සන් කෙනෙක්ද කියලා. එහෙම ඔයා නයිට් පර්සන් කෙනෙක්ද ඩේ පර්සන් කෙනෙක්ද කියලා ඔයාට තේරුම් ගන්න පුළුවන්. ඔයා පාඩම් කරන ඒවා වැඩියෙන්ම මතක හිටින්නේ ඔයාට රැට නම් ඔයාට පුළුවන් රැට වගේ ස්ටඩීස් කරන්න. එහෙම නැත්නම් ඔයා පාඩම් කරන ඒවා වලට වැඩියෙන්ම මතක හිටින්නේ පාන්දරට නම් ඔයාට පුළුවන් පාන්දර නැගිටලා පාඩම් කරන්න. ඉතින් ඉස්සෙල්ලාම ඔයාගේ ටයිම් එක ඔයා තේරුම් ගන්න. අපේ ඊළඟ ටිප් එක තමයි අපි කොච්චර වෙලාවක් එක දිගට වැඩ කරනවද කියන එක. මෙහෙමයි. අපි එක්සෑම් පේපර්ස් ප්‍රැක්ටිස් එකක් හරි එහෙම නැත්නම් කෝඩින් ප්‍රැක්ටිස් එකක් හරි මම කෝඩින් ගැන කතා කරේ මුලින්ම කියන්නුනේ අපි දෙන්න කරන්නේ හාත්පසින්ම වෙනස් සබ්ජෙක්ට් දෙකක්. මම කරන්නේ සයන්ස් සබ්ජෙක්ට්. එතකොට අනිත් කෙනා කරන්නේ IT සබ්ජෙක්ට්. මම ඒකයි කෝඩින් කරනවා කියන එක මෙන්ෂන් කරේ. කොහොම හරි මම කීකේ හිටියේ අපි එක දිගට වැඩ කරන ටයිම් එක. අපි එක දිගට පාඩම් කරන සබ්ජෙක්ට් එකක් නම් කරන්නේ. එක දිගට පාඩම් කරන්න නම් තියෙන්නේ සාමාන්‍යයෙන් විනාඩි 45ක් පැයකට පස්සේ අපි පොඩි බ්‍රේක් එකක් ගන්න ඕනේ. විනාඩි 10ක වගේ බ්‍රේක් එකක්. හැබැයි ඒ බ්‍රේක් එක විනාඩි 10ක් වගේ පොඩි කාල පරාසයක් වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට අපි කරන ලොකුම වැරද්ද තමයි අපි පැයක් විතර වැඩ කරලා ඊට පස්සේ ආයෙ පැය දෙකක විතර බ්‍රේක් එකක් අරගෙන තමයි අපි ආයෙ වැඩේට බහින්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි අර පාඩම් කරපු එකත් මතක හිටින්න තියෙන සම්භාවිතාවය අඩු වෙනවා. බ්‍රේක් ටයිම් එකේ අපි කරන දේ ගැන කතා කළොත් ඒකේ එක කෙනාට වෙනස් වෙනවා. ඔයා බ්‍රේක් ටයිම් එකේ මොකද කරන්න ඕනේ කියලා ඔයා තමයි තීරණය කරන්න ඕනේ. අපිට හම්බෙන බ්‍රේක් ටයිම් එක පොඩි වෙලාවක්නේ. ඉතින් ඒ ටයිම් එකේ සමහර අය සින්දු අහනවා. සමහර අය ඩාන්ස් කරනවා. සමහර අය සින්දු කියනවා. ওই වගේ එක එක දේවල් කරනවා. කොහොම හරි වැදගත්ම දේ තමයි අපි බ්‍රේක් ටයිම් එකේදී අපි ස්ටඩීස් කර කර හිටපු තැනින් පොඩ්ඩක් නැගිටලා එහාට ගිහිල්ලා තමයි අපි බ්‍රේක් ටයිම් එක ගන්න ඕනේ. අපේ ඊළඟ ටිප් එක ඇත්තට මේක ටිප් එකක් නෙමෙයි. මෙහෙමයි. අපි පාඩම් කරනවා කියලා දවසම නොකා නොබී පාඩම් කරන්න හොඳ නැහැ. ඒ නිසා අපි කෑම මිස් කරගන්න හොඳ නැහැ. ඒ වගේම ස්ටඩීස් කරද්දී පුළුවන් තරම් වතුර බොන්න. ඒක මතක හිටින්න හොඳ ටිප් එකක්. අපේ ඊළඟ ටිප් එක තමයි අපිට සාමාන්‍යයෙන් එක දිගට දවසම වැඩ කරන්න පුළුවන් දවස් තියෙනවා. සමහර දවස් තියෙනවා අපිට දවසම පොතක්වත් අතින් අල්ලන්න හිතෙන්නේ නැති දවස්. ඒ නිසා අපිට හිතෙන දවසට අපි පුළුවන් තරම් වැඩි ප්‍රමාණයක් වැඩ කරගන්න try එකක් දෙන්න ඕන. හිතෙන්නේ නැති දවසට පොඩ්ඩක් ඔයාට ෆ්‍රී ටයිම් එකක් දුන්නට කමක් නැහැ. ඒ වුණාට එක්සෑම් එකක් වගේ තියෙද්දි එහෙම ෆ්‍රී ටයිම් එකක් ගන්න බෑනේ අපිට. එතකොට අපේ මයින්ඩ් එක පොඩ්ඩක් කන්ට්‍රෝල් කරලා අපි කොහොම හරි අපේ වැඩ ටික කරගන්න ඕනේ. දවස අවසානයේ අර ඔයාලා උදෙන්ම හරි ඔයාලා වැඩ පටන් ගත්ත වෙලාවේ හරි මුලින්ම ඔයාලගේ ඩයරි එකේ නෝට් ඩවුන් කරගත්ත ඔයාලගේ ටාස්ක් ටික කම්ප්ලීට් කරාට පස්සේ ඒවා හයිලයිට් කරලා හරි ටික් එකක් දාලා හරි ඒව කම්ප්ලීට් කරා කියලා ඔයාටම පේන විදියට මාක් එකක් දාගන්න ඕනේ. එතකොට ඔයාට සෙල්ෆ් සැටිස්ෆයි එකක් එනවා. මට අද දවසේ මම ප්ලෑන් කරපු වැඩ ටික මට හරියටම කරගන්න පුළුවන් වුණා කියලා. අපේ ජීවිතේ ඉස්සරහට යද්දී ස්ටඩීස් කියන දේ වැදගත් වෙනවා අපේ ඇචීව්මන්ට් දිනා ගන්න. ස්ටඩීස් කරන මොහොතත් විඳින්න අමතක කරන්න එපා. ඔයාලා ස්ටඩීස් කරන මොහොතත් හරිම සතුටින් ගත කරන්න. එතකොට ඒ අපි පාඩම් කරන දේවල් අපිට හොඳට මතක තිබිලා අපේ වැඩ ටික හරියට කරගන්න පුළුවන් වෙනවා.
එහෙනම් අපි තව අලුත් ලොග් එකකින් ඔයාලව හම්බෙන්නම්. මේ වීඩියෝ එක ලයික් කරන්න, ඔයාලගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. අමතක නොකර channel එක subscribe කරන්න. Enjoy the moment!